හුඟක් දෙනෙක් අහලා තිබුණා කෙයා ගිවර්ස්ලාගේ සහ නර්සස්ලාගේ සැලරි ස්කේල් එක ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඉතින් ඇත්තටම මේ වගේ රටවල් වල සැලරි එක අපි කම්පෙයාර් කරොතින් ලංකාවේ සැලරි එකත් එක්ක ඩොලර්ස් වලින් හම්බ වෙන්නේ. ඉතින් ඒක රුපියල් වලට කම්පෙයාර් කරොතින් ලොකු මුදලක්. ඉතින් මේක ඩිවලොප් කන්ට්‍රීස් වල එක එක රටවල් වල එක එක විදිහට වෙනස් වෙනවා. එතකොට සමහර අය කියලා තිබුණා ඊස්ට්‍රායිල් වගේ කන්ට්‍රීස් වල ඒ වගේම ඩුබායි වගේ මැද පෙරදිග රටවල් වල පේ රේට් එක හොඳට ගෙවනවා. කැනඩාව වගේ රටවල් වල ගෙවන්නේ බොහොම අඩු පඩියක් කියලා. නමුත් මෙතනදී අපිට හිතන්න ඕන කාරණා කීපයක් තියෙනවා. දැන් මේ රටවල් වල ටැක්ස් කැපෙනවා. අපේ සැලරි එකෙන් ටැක්ස් කැපෙනවා. ඉතින් ටැක්ස් කැපෙනකොට අපි කම්පෙයාර් කරොතින් සාමාන්‍ය වෙනසක් තියෙන්න පුළුවන්. හැබැයි අපිට හිතන්න ඕනේ මූලිකම දේ තමයි දැන් එක එක රටවල් අනුව ලිවින් කන්ඩිෂන් සහ අපිට තියෙන බෙනිෆිට්ස් ඒ වගේම අපිට අපේ දරුවන්ගේ ෆියුචර් එක වෙනුවෙන් තියෙන දේවල් සහ ජීවත් වෙන්න තියෙන කන්ඩිෂන්ස් වෙනස්. ඉතින් අපි තීරණය කරන්න ඕනේ හැම සල්ලි අවශ්‍යයි අපිට. නමුත් මුදල එක්කම අපිට නිදහසේ ආරක්ෂිතව ජීවත් වෙන රටක් සහ ඒ එක්කම අපේ දරුවන්ගේ ෆියුචර් එක වෙනුවෙන් හැම දෙනෙක්ම මේ වගේ රටකට එන්නේ. දැන් මේ වගේ ඩිවලොප් කන්ට්‍රීස් වලට එන එකෙන් ගොඩාක් දෙනා බලාපොරොත්තු වෙන්නේ ළමයින්ට හොඳ අධ්‍යාපනයක් දීලා ඒ ළමයින්ගේ අනාගතය සාර්ථක පැත්තකට යොමු කරන්න. ඉතින් ඒක ඒකම අපිට ආරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් රටක්ද කියලා. නැත්නම් හැමෝම හැම රටකටම යන්න පුළුවන් නෑ. එහෙම වෙන්නේ නෑ. අපේ තියෙන ප්‍රධාන අවශ්‍යතාවයක් තමයි සැලරි එක. මුදල් ඕනේ හැමෝටම. ඉතින් අද අපි එහෙනම් කතා කරමු මේ නර්සස්ලාගේ සහ කෙයා ගිවර්ස්ලාගේ සැලරි එක. ඉතින් අපි මම මුලින්ම කතා කරන්න කැමති කෙයා ගිවර්ස්ලාගේ සැලරි එක. කෙයා ගිවර්ස් හෙවත් එහෙම නැත්නම් නර්සින් කෙයා ඒඩ් එහෙම නැත්නම් පර්සනල් සපෝට් වර්කර් මේ කියන නම් කීපයකින්ම හඳුන්වන මේ තනතුර සාමාන්‍ය රේන්ජ් එක අපි ගත්තොත් ඒ කියන්නේ මිනිමම් වේජ් එකේ ඉඳන් සාමාන්‍යයෙන් නර්ස් කෙනෙකුගේ එකට ගෙවන ගානට සමාන වෙන්න ඒකට ක්ලෝස් වෙන්න ආසන්න වෙන අවලි රේට් එකක් තමයි කෙයාගිවර් කෙනෙකුට ගෙවන්නේ. හැබැයි ඒක කෙයාගිවර් ජොබ් එක කරන තැන අනුව සහ ඒගොල්ලන්ට තියෙන රාජකාරි මාලාව අනුව සැලරි එක වෙනස් වෙනවා. ඔයගලන්ට ඒක පැහැදිලි කරන්න මේ විදිහට දැන් කෙයාගිවර්ස්ලා ඉන්නවා කමියුනිටි එකේ වැඩ කරන අය ඉන්නවා. ප්‍රයිවට් විදිහට ෆැමිලිස් එක්ක වැඩ කරන අය ඉන්නවා. හෝම් කෙයාගිවර්ස්ලා. ඒ වගේම කම්පෑනියන්ෂිප්ස් විදිහට ලොන්ග් ටර්ම් කෙයා වල නර්සින් හෝම් වල ගිහිල්ලා පැය 2 පැය 4 එහෙම නැත්නම් දවසේ එහෙම නැත්නම් පැය 6ක ෂිෆ්ට් එකක් එහෙම කරලා එන අය ඉන්නවා. ඒවට කියනවා අපි කම්පෑනියන්ෂිප් කියලා. ඉතින් ඒ වගේ එතනදී කම්පෑනියන්ෂිප් කරන අය හෝම් කෙයාගිවර්ස්ලා ප්‍රයිවට් හෝම් වල වැඩ කරන හෝම් කෙයාගිවර්ස්ලා ඒගොල්ලන්ට ලැබෙන පඩිය තීරණය කරන්නේ ඒ ආයතනේ. ඉතින් ඒ ප්‍රයිවට් කෙයාගිවර්ස්ලා විදිහට ඕගොල්ලන් ගියොතින්. එහෙම නැතුව ඕගොල්ලෝ නර්සින් හෝම් වල රිටයර්මන්ට් හෝම් වල ගියොත් මොකද රිටයර්මන්ට් හෝම් වල ඉන්නේ බොහෝ වෙලාවට ඒගොල්ලන්ට වැඩි සාත්තුවක් ලබා දෙන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ එදිනෙදා ඩේලි ලිවින් ඇක්ටිවිටීස් ඔෆ් ඩේලි ලිවින් කියලා අපි කියනවා. එදිනෙදා දවසේ ඒගොල්ලන්ට ජීවත් වෙන්න පොඩි උදව්වක් තමයි අවශ්‍ය වෙන්නේ. ෂවර් එක ගන්න, කෑම ටික කන්න, කෑම ටික හදාගන්න. ඒගොල්ලන් සමහර වෙලාවට ඉන්ඩිපෙන්ඩන්ට්. ඒගොල්ලන්ට මෝල් එකට යන්න, බඩු ගන්න එහෙම ඉන්න අය ඉන්නවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට අපිට ලොකු දෙයක් කරන්න නැහැ. ඉතින් මේ රිටයර්මන්ට් හෝම් වල මේ පැයකට ගෙවන ගාන පාට 20 25 අන්න ඒ වගේ රේන්ජ් එකේ යන්නේ. ඉතින් හොස්පිටල්ස් වල වැඩ කරන PSW ලට ගෙවන ගාන සාමාන්‍යයෙන් ඩොලර් 22 ඉඳලා පටන් අරගෙන ඒගොල්ලන්ට ඩොලර් 28 29 වෙනකන් පැයකට ගෙවනවා. ඉතින් සාමාන්‍යයෙන් ලොන්ග් ටර්ම් කෙයා එක. මොකද ලොන්ග් ටර්ම් කෙයා එකක් කියලා කියන්නේ ඒගොල්ලෝ හොස්පිටල් එකේ ගොඩාක් කල් ඒගොල්ලන්ව තියාගෙන ඉන්න බැරි අය තමයි නර්සින් මේ ලොන්ග් ටර්ම් කෙයා වලට යවන්නේ. ඒතර ලොන්ග් ටර්ම් කෙයා වල වැඩ කරන පර්සනල් සපෝට් වර්කර්ස්ලාට හොස්පිටල් එකේ වගේම ගෙවන රේට් එකක් ගෙවනවා. හැමතැනම කතා කරන දෙයක් නේ ප්‍රයිවට් කියන්නේ හෝම් කෙයා ගිවර්ස්
ප්‍රෝග්‍රෑම් කියන එක. ඉතින් මේ හෝම් කෙයාගිවර් ප්‍රෝග්‍රෑම් වලට ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලන්ගෙන් ඉල්ලන්නේ ඕගොල්ලෝ ඉන්න රටේ කෙයාගිවර් සර්ටිෆිකට් එකක්. නමුත් ඕගොල්ලන්ට ඒ සර්ටිෆිකට් එකෙන් මේ රටේ හොස්පිටල් එකකවත් කම්ප්ලෙක්ස් කෙයා ලොං ටර්ම් කෙයා එකකවත් වැඩ කරන්න බැහැ. ඒ ඕගොල්ලන්ට ඒ ඔපචුනිටි එක දෙන්නේ හෝම් කෙයාගිවර් කෙනෙක් විදිහට. ඒ කියන්නේ ගෙදරක ඒ ඉන්න එල්ඩර්ලි පර්සන් කෙනෙක් බලා ගන්න. එතකොට සාමාන්‍යයෙන් මේ රටේ හොස්පිටල්ස් වල සහ ලොං ටර්ම් කෙයා වල කම්ප්ලෙක්ස් කෙයා වල වැඩ කරන කෙයාගිවර්ස්ලා අපි ඒගොල්ලන්ට කෙයාගිවර්ස්ලා කියන්නේ නැහැ. අපි කියන්නේ පර්සනල් සපෝට් වර්කර් හෝ නර්සින් ඇසිස්ටන්ට් කියලා. එතකොට ඒගොල්ලන්ට විශේෂයෙන්ම පර්සනල් සපෝට් වර්කර් සර්ටිෆිකට් එක ගන්න ඕනේ මේ රටේ කෝස් එක කරලා. එතකොට ඒ හින්දා තමයි ඒගොල්ලන්ට පැයකට ගෙවන වේජ් එක පැයකට ගෙවන රේට් එක වැඩියෙන් ලැබෙන්නේ. මොකද ජොබ් එකකට ඇප්ලයි කරාම ඒ සර්ටිෆිකේෂන් එක අහනවා. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්ගේ පේ රේට් එක වැඩි. කෙයාගිවර් කෙනෙකුගේ පේ රේට් එක වෙනස් වෙනවා. ප්‍රයිවට් කෙයාගිවර් කෙනෙක් විදිහට ඔයාලා එනවා නම් සමහර වෙලාවට ඒ එම්ප්ලොයර්, ඒ කියන්නේ ඔයාලව හයර් කරලා ගන්න ෆැමිලි එක ගෙවන්න කැමති නම් ඕගොල්ලන්ට වැඩි මුදලක් සමහර වෙලාවට නර්ස් කෙනෙකුගේ පැයකට ගෙවන ගාන වුණත් එයාලා ගෙවන්න බැරි කමක් නැහැ. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාලා යන ෆැමිලි එක අනුව. දැන් ඊළඟට මම ඕගොල්ලන්ට කියන්න හදන්නේ නර්සස්ලාගේ සැලරි ස්කේල් එක සම්බන්ධයෙන්. එිනුත් මම ඕගොල්ලන්ට වීඩියෝස් වලින් කියලා තියෙනවා කැනඩාවේ නර්සින් කැටගරිස් කීපයක් තියෙනවා කියලා. එතකොට 2 years ඩිප්ලෝමා නර්සස්ලාට අපි කියනවා රෙජිස්ටර්ඩ් ප්‍රැක්ටිකල් නර්සස්ලා කියලා. එතකොට රෙජිස්ටර් නර්ස් කියලා මෙහි කියන්නේ 4 years ඩිග්‍රී කෝස් එකක් කරපු යුනිවර්සිටි එකකින් කෝස් එක කම්ප්ලීට් කරලා එක්සෑම් එක පාස් වෙලා ලයිසන් එක ගත්ත අයට තමයි රෙජිස්ටර් නර්සස් හෙවත් RN කියලා අපි කියන්නේ. එතකොට ඊට පස්සේ ඉන්නවා අපිට නර්ස් ප්‍රැක්ටිෂනර් කියලා කැටගරි එකක්. නර්ස් ප්‍රැක්ටිෂනර් කියන කැටගරි එක කියන්නේ RN කෙනෙක් විදිහට අපි ලයිසන් එක අරගෙන වැඩ කරලා අවුරුද්දක එක්ස්පීරියන්ස් එකකට පස්සේ අපිට පුළුවන් ආපහු 3 years නර්ස් ප්‍රැක්ටිෂනර් කෝස් එකකට, ඒ කියන්නේ ඒක මාස්ටර් එකක් වගේ, මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකක් වගේ, ඒක 3 years. ඊට පස්සේ අපිට මේ ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරන්න ඕනේ යුනිවර්සිටි එකකට එන්රෝල් වෙලා. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරාට පස්සේ අපිට නර්ස් ප්‍රැක්ටිෂනර් කෙනෙක් විදිහට එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එක පාස් වෙලා ලයිසන් එක අරගෙන වැඩ කරන්න පුළුවන්. ඉතින් නර්ස් ප්‍රැක්ටිෂනර් කෙනෙක් කියලා කියන්නේ RN කෙනෙකුටත් වඩා ඇඩ්වාන්ස් කැටගරි එකක්. ඒගොල්ලන්ට පුළුවන් මෙඩිකේෂන් ප්‍රෙස්ක්‍රයිබ් කරන්න, ඒගොල්ලන්ට පුළුවන් රෝගීන්ව බලන්න, ඒගොල්ලන්ට ට්‍රීට්මන්ට් ප්‍රතිකාර වෛද්‍යවරයෙක් වගේ තීරණය කරන්න පුළුවන්. එතකොට සමහර ටෙස්ට් ඕඩර් කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගේ ස්කෝප් ඔෆ් ප්‍රැක්ටිස්, ඒගොල්ලන්ගේ කෙයා රෝල් එක ඒගොල්ලන්ගේ ටිකක් ඇඩ්වාන්ස්. එතකොට ඒක නර්ස් ප්‍රැක්ටිෂනර්. ඊළඟට දැන් මෙන්න මේ කැටගොරිස් 3 තියෙන්නේ. ඊට අමතරව අපිට ඉන්නවා නර්සින් එඩියුකේටර්ස්ලා, නර්සින් ටියුටර්ස්ලා, එතකොට නර්සින් ප්‍රොෆෙසර්ස්ලා කියලා ඉන්නවා යුනිවර්සිටිස් වල උගන්වන්න, කොලෙජ් වල උගන්වන්න. ඉතින් ඒගොල්ලෝ හැම කෙනෙක්ම RN ඩිග්‍රී එක කම්ප්ලීට් කරාට පස්සේ ඇඩිෂනලි මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකක් කරලා අවුරුදු 2ක එහෙම නැත්නම් අවුරුදු 3ක එක ජොබ් ඔපචුනිටි එක අනුව ඒගොල්ලන්ට තියෙනවා එඩියුකේෂන් අප්ලිෆ්ට් කරගන්න, අප්ග්‍රේඩ් කරගන්න. ඊට පස්සේ ඒගොල්ලන්ට මේ නොයෙකුත් අනතුරු වලට යන්න පුළුවන්. ඉතින් අපි කතා කරමු කොහොමද රෙජිස්ටර් ප්‍රැක්ටිකල් නර්ස් කෙනෙකුගේ සැලරි ස්කේල් එක කියලා. මුලින් මං කෙයාගිවර් ගැන කිව්වා වගේ රෙජිස්ටර් ප්‍රැක්ටිකල් නර්ස් කෙනෙකුත් වැඩ කරන තැන අනුව ඒගොල්ලන්ගේ පේ රේට් එක වෙනස් වෙනවා. ඒගොල්ලෝ කමියුනිටි එකේ වැඩ කරනකොට එක පේ රේට් එකක්, ලොං ටර්ම් කෙයා නර්සින් හෝම් වල වැඩ කරනකොට ඒක වෙනස්, ඒ වගේම හොස්පිටල් එකේ වෙනස්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් හොස්පිටල් එකක වැඩ කරන RPN කෙනෙකුට, ඒ වගේම හොස්පිටල් එකේ වැඩ කරන නර්සස්ලාට ගෙවන පේ රේට් එක වැඩි. කම්පෙයා කරද්දි කමියුනිටි එකට සහ අනිකුත් නර්සින් හෝම් වලට. රෙජිස්ටර් ප්‍රැක්ටිකල් නර්ස්ගේ පේ රේට් එක පටන් ගන්නේ පැයකට ගෙවන ගාන $29 ඉඳලා 39 වෙනකම්. රෙජිස්ටර් නර්ස් කෙනෙකුගේ සැලරි එක පටන් ගන්නේ $39 ඉඳලා $59 වෙනකම් යනවා. එතකොට නර්ස් ප්‍රැක්ටිෂනර්ස්ලාගේ ඒගොල්ලෝ වැඩ කරන තැන අනුව පැයකට ගෙවන ගාන $100 වගේ ගාන දක්වා යනවා. ඉතින් මෙතනදිත් මං කිව්වා වගේ වැඩ කරන තැන අනුව මේගොල්ලෝ අපේ නර්සස්ලාගේ සැලරි
පැයට ගෙවන රේට් එක වෙනස් වෙනවා. දැන් මෙහි නර්සස්ලා ඉන්නවා කමියුනිටි එකේ වැඩ කරනවා. නර්සින් හෝම් වල වැඩ කරනවා. ඒ වගේම හොස්පිටල්ස් වල වැඩ කරනවා. ඒ වගේම අපේ තවත් නර්සස්ලා කණ්ඩායමක් ඉන්නවා ට්‍රැවල් නර්සින් කියලා. ඒ ට්‍රැවල් නර්සින් කියලා කියන්නේ ප්‍රොවින්ස් එකෙන් ප්‍රොවින්ස් එකට අපිට පුළුවන් නෝත් සයිඩ් එකට ඒ වගේම රූරල් ඒරියාස් වලට අපිට පුළුවන් එම්ප්ලොයර් කෙනෙකුට, ඒ කියන්නේ අපි ජොබ් එකකට ඇප්ලයි කරාම ඒ එම්ප්ලොයර් අපිව හයර් කරොතින් අපි ට්‍රැවල් නර්ස් විදිහට වෙන ප්‍රොවින්ස් එකකට එහෙම නැත්නම් රූරල් ඒරියා එකට අප් නෝත් එකට අපි යන්න කැමති වුණොතින් අපිට ගෙවන සැලරි එක ගොඩාක් වැඩි. එක්සාම්පල් එකක් හැටියට අපි නෝත් සයිඩ් එක ඔපචුනිටි එකක් අරගෙන ගියොතින් අපේ අවර්ලි රේට් එක ඩොලර්ස් ඩොලර් 60 ඉඳලා ඩොලර් 100 125 වගේ ගාන වෙනකම්ම යනවා. සාමාන්‍ය රෙජිස්ටර් නර්ස් කෙනෙකුට. රෙජිස්ටර් ප්‍රැක්ටිකල් නර්ස් කෙනෙකුටත් ඒ වගේ ආසන්න ගාණක් යනවා. අපි ට්‍රැවල් නර්ස් කෙනෙක් විදිහට ජොබ් එකක් අරන් ගියොතින් ඒගොල්ලන් පැයකට ගෙවන ගාණ ඩොලර් 50 ඩොලර් 60 දක්වා මැක්සිමම් යනවා. තව නර්සින් කැටගරි එකක් තියෙනවා පබ්ලික් හෙල්ත් නර්සස් කියලා. දැන් පබ්ලික් හෙල්ත් නර්සස්ලා කියලත් අපේ ඉන්නවා. ඇත්තටම කමියුනිටි නර්ස් කියන එකයි පබ්ලික් හෙල්ත් නර්ස් කියන එකයි ගොඩක් සිමිලර්ව යනවා. නමුත් සාමාන්‍යයෙන් පබ්ලික් හෙල්ත් නර්සස්ලා ගොඩාක් වෙලාවට ඉමියුනයිසේෂන් සම්බන්ධයෙන් ඔය එපිඩමියොලොජි ඒ හැම දෙයක් ගැනම ඒගොල්ලන් පබ්ලික් එකත් එක්ක තමයි වැඩ කරන්නේ. ඒ වගේම ඒගොල්ලන්ට ගෙවන රේට් එක පැයට ගෙවන රේට් එක සාමාන්‍යයෙන් RN කෙනෙකුට වඩා වැඩිපුර ගෙවනවා. ඉතින් සමහරලාට ඒගොල්ලන්ගේ මේ පේ රේට් එක ඩොලර් 1-2 වගේ වෙනසක් තමයි තියෙන්නේ. ඒ එක්කම අපේ තව ඉන්නවා ස්ට්‍රීට් නර්සස්ලා කියලා. ඉතින් මේ ස්ට්‍රීට් නර්සස්ලා කියන ඒගොල්ලන් අයිති වෙන්නේ පබ්ලික් හෙල්ත් නර්සස්ලාගේ කණ්ඩායමටමයි. ඉතින් මේක ටිකක් චැලෙන්ජින්. මොකද ස්ට්‍රීට් නර්සස්ලා පබ්ලික් එකේ වැඩ කරද්දි ගොඩාක් වෙලාවට එයාලා හෝම් ටු හෝම් යනවා මෙන්ටල් හෙල්ත් පේෂන්ට්ස්ලා සම්බන්ධයෙන් වැඩ කරන්න. ඒ වගේම විශේෂයෙන් ඇඩික්ෂන් පීපල්, ඒ කියන්නේ ඩ්‍රග් ඇඩික්ට්ස්ලා ඒ වගේ අය එක්ක ඒගොල්ලන්ට ප්‍රතිකාර කිරීම සඳහා කවුන්සලින් මේ වගේ නොයෙකුත් ප්‍රෝග්‍රෑම් කැනඩාවේ තියෙනවා මේ පබ්ලික් හෙල්ත් නර්සස්ලාගේ රාජකාරි මාලාව ඇතුළත. අනිත් එක මේ හැම කණ්ඩායමකම පේ රේට් එක පැයට ගෙවන පේ රේට් එක ඒගොල්ලන්ගේ සර්විස් එක අනුව ඒ වර්ක් එක්ස්පීරියන්ස් එක අනුව වෙනස් වෙනවා. වර්ක් එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒගොල්ලන්ගේ පේ රේට් එක වැඩි වෙනවා. මැක්සිමම් යන ලෙවල් එක වෙනකන් ඒගොල්ලන්ගේ සර්විස් එක තියෙනවා නම්. ඉතින් ඔය ටික තමයි නර්සින් ෆීල්ඩ් එකේ කෙයාගිවර් ඉඳලා නර්ස් ප්‍රැක්ටිෂනර් වෙනකන් සැලරි ස්කේල් එක දෝලනය වෙන ඒ රේන්ජස් තමයි මම ඔයගලන්ට පැහැදිලි කරේ. ඉතින් මේවා පොඩි පොඩි වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඕගලන් සර්ච් කරද්දී එක එක කන්ඩිෂන්ස් මත මේ කැනඩාවේ ජීවත් වෙන නර්සින් කැටගොරීස් වල සහ කෙයාගිවර්ස්ලාගේ පර්සනල් සපෝට් වර්කර්ස්ලාගේ සැලරි එක වෙනස් වෙනවා. ඉතින් එහෙමනම් මං හිතනවා ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙන් දැනුවත් වෙන්න ඇති කියලා කැනඩාවේ නර්සින් විවිධ නර්සින් කණ්ඩායම් වල පේ රේට් එක පැයකට ගෙවන පේ රේට් එක සම්බන්ධයෙන්.